ඉන්නකොට ඇත්තටම මේ ෆෝන් එකට කවර් එක ගලවන්නත් බයක් තිබුණ කටේ තමයි මම හිතන්නේ බහුතරයක් හිටියේ. නමුත් දැන් මේ වෙනකොට බය නැතුව ෆෝන් එකක රිපෙයාර් කරන්න අත ගහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන්ම සර්ට ස්තුතිවන්ත වෙනවා. ඇත්තම කියනවා නම් මම මේ පාඨමාලාවක් කරන්න අදහස් කරලා මම දැන් හැමෝම මෙහෙම වෙන්නේ නැති සර්ච් කරා කොහටද අපිට යන්න පුළුවන් කියලා. දැක්කම කීප දෙනෙක් ඉන්නවා ක්ලාස් කරන. නමුත් අපි බොහොම බුද්ධිමත්ව තෝරගන්න අවශ්‍යයි පාඨමාලාවක් කරන්න තැන. ෆෝන් පාඨමාලාව කරන්න යනකොට අමතරව දෙනවා බෝනස්. වලට පාඨමාලාවල් කීපයක් කරනවා. ඉතින් ඒක අපිට බොහොම හිතන්න අමාරුයි. අපි දැන් ෆෝන් පාඨමාලාවක් කරනවා නම් ඒක කරන්න ඕනේ. අරක සම්පූර්ණ තව තනිකර රැවටිල්ලක් කියන එක තමයි මම තේරුම් ගත්තේ. එහෙම සෑහෙන බලලා තමයි අපිට ඇත්තටම මේ සාමාන්‍ය පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. යම් කිසි දෙයක් දැන් මේ සර්ගේ වීඩියෝ එකක් තිබුණා විස්තර කරනවා. අඳුරගන්න මේ යම් දෙයක් තෝරගන්නකොට. ඉතින් ඒ අනුව තමයි මම ඇත්තටම මේ ක්ලාස් එක තෝරගත්තේ. ඉතින් ඇත්තෙන්ම බොහොම සතුටුයි. ෆෝන් එකක් රිපෙයාර් කරන්න අවශ්‍ය දැනුම මම හිතන්නේ හැමෝටම ලැබුණා. ඊට අමතරව සර්ට අවශ්‍ය උපරිම දේ අපිට දීලා තියෙනවා. නමුත් අපිට මෙතනින් පස්සේ අපිට කරන්න දෙනවා අපිටම යම් කිසි දෙයක් තියෙනවා. ඒක අත්දැකීමෙන් ප්‍රායෝගික දැනීමෙන් අපිට තවත් දෙයක් මේකට එකතු කරගන්න තියෙනවා. එහෙම සර් කිව්වා මුලින්දලම දැම්ම ඕගොල්ලෝ පටන් ගන්න කියලා හැමතිස්සෙම කියනවා. ඒ කියන්නේ අපිට ප්‍රායෝගික දැනීම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි මේ ක්ෂේත්‍රයේදී. ඉතින් මම හිතනවා හැමෝම ඒක ඉතරක අරගෙන ඉදිරියේදී වැඩ කරොත් හැමෝටම බොහොම දක්ෂ දුරකථන ජංගම දුරකථන අලුත්කඩියා කරන ශිල්පියෙක් බවට පත් වෙන්න පුළුවන් මේ පාඨමාලාව අවසන් කරන් පස්සේ. ඉතින් සියලු දෙනා වෙනුවෙන්ම මේ ලබා දුන් දැනුමට සර්ට ස්තුතිවන්ත වෙනවා. අනිත් එක අපි ෆෝන් පිළිබඳ දැනුම විතරක් නෙමෙයි අපිට ලැබුණේ. ජීවිතය පිළිබඳ පාඩම් පව අපිට ලැබුණා. ඉතින් ඒව හරි වටිනවා. ඒ වගේම තමයි බොහොම මේ ක්ලාස් එක හරිම මේ සතුටුදායකව හැමෝම ඒ පාඩම් වලට සහභාගී වුණා. කිසිම කම්මැලිකමක් තිබුණේ නැහැ. ඒ වගේම ක්ලාස් එකේ සමහරට විහිළු කරනවා. නිදිමතක් දැනෙන්නේ නැහැ. ඒ වගේම හොඳ හැකියාවක් තියෙනවා. මේ බොහොම සරලව කිසිම දෙයක් සමහරවිට තාක්ෂණික දැනුමක් නැති අය තමයි යාවේ. නමුත් හැමෝටම බොහොම හොඳින් මේක ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ සියලු දෙනාම වෙනුවෙන්ම සර්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ විශාල දැනුමක් මේ දවස් 10 ඇතුළත අපිට බොහොම සරලව මේ සියලු දෙනා වෙනුවෙන්ම ලබා දුන්නා. ඉතින් සර්ට සුබ අනාගතයක් වේවා. ඒ වගේම මේ කරන කටයුතු ඉතාමත් සාර්ථක වේවා කියලා සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරමින් මේ වචන ස්වල්පේ අතර වෙනවා.